Hello යාළුවනේ, welcome back to my YouTube channel. අද මම පොඩි challenge එකක් පටන් ගන්න යන්නේ 30 days challenge එකක්. ඒ කියන්නේ දවස් 30ක් එක දිගට මම මගේ eyebrows වලටයි eyelashes වලටයි challenge එකක් පටන් ගන්න යන්නේ. ඉතින් මම හිතුවා ඒකේ result එකයි experience එකයි ඕගොල්ලොත් එක්ක share කරගන්න. පෞද්ගලිකව මම කැමති මගේ අයිබ්‍රෝස් ටිකක් මහතට තියාගන්න. නැචුරලි මට සාමාන්‍ය මහදක් තියෙන සාමාන්‍ය ගණකමක් තියෙන අයිබ්‍රෝස් පිහිටල තියෙනවා. හැබැයි මේ සැරේ අයිබ්‍රෝස් හදද්දී මට ඕනි ප්‍රමාණයට වඩා අයිබ්‍රෝ එක ගොඩක් හීනිවුණා. මෙන්න මේ හරි වගේ. ඉතින් මම හිතුවා අයිබ්‍රෝ එකයි ඊට අමතරව මගේ අයිලෑෂස්ුයි ග්‍රෝ කරගන්න චලෙන්ජ් එකක් පටන් ගන්න. වැදගත්ම දේ තමයි මම මේකෙදි පාවිච්චි කරන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකයි. ඒ ඉන්ග්‍රීඩියන්ට් දෙකම ඕනිම කෙනෙක්ට ලේසියෙන් හොයාගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් දෙකක්. ඕගොල්ලොත් මං වගේම අයිබ්‍රෝස් මහතට තියාගන්න කැමති නම් අයිලෑෂස් වල වොලියුම් එක වැඩි කරගන්න කැමති නම් එන්න චැලෙන්ජ් එකට මාත් එක්ක. මම ඔයගොල්ලන්ට මේ වෙද්දි මගේ අයිබ්‍රෝස් වලයි අයිලෑෂස් වලයි තියෙන වොලියුම් එක පෙන්නන්නම්. ඊට පස්සේ අපි බලමු චැලෙන්ජ් එකෙන් පස්සේ මොකක් හරි වෙනසක් වෙලා තියෙයිද කියලා. මගේ අයිබ්‍රෝස් දෙකත් එක සමාන නැහැ. චැලෙන්ජ් එක හරියට කරොත් මම හිතන්නේ ඒක ගොඩ දාගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි දැන් යන් අපේ අයිබ්‍රෝ සීරම් එක හදන්න කොහොමද කියලා බලන්න. පළවෙනි ඉන්ග්‍රීඩියන්ට් එක තමයි එඬරු තෙල්. එඬරු තෙල් කියන්නේ ගොඩාක් වටින ඖෂධයක්. ඔය බෝතලේ පේනවා වගේ එඬරු තෙල් වල පාට ලා කහ පාට ඉඳන් අවර්ණ දක්වා වර්ණ පරාසයක තියෙන්න පුළුවන්. අපිට ඕනි වෙන දෙවෙනි ඉන්ග්‍රීඩියන්ට් එක තමයි විටමින් E. කැප්සියුල්ස් 8ක් වගේ තමයි ඕනි වෙන්නේ. විටමින් E නම් පාවිච්චි නොකරපු ගෑනු ළමයෙක් ඇති කියලා මම නම් හිතන්නේ. ඔන්න ඉන්නවා අපි චැලෙන්ජ් එකේ වැඩකාරයෝ දෙන්න. අපිට ඕනි වෙනවා තව සීරම් එක හදලා වහලා තියන්න හොඳට මූඩිය වැහෙන පොඩි බෝතලයක්. මේක හොඳට හොදලා වේලලා ගන්න ඕනි. චැලෙන්ජ් එක කරන්නේ මාසෙයිනේ. ඉතින් මම දැන් හදාගන්නේ මාසෙකට ඇති වෙන ප්‍රමාණය විතරයි. මේකට එඬරු තෙල් බෝතලයෙන් භාගයක් දැම්මොත් ඇති. ඊට පස්සේ තියෙන්නේ කැප්සියුල් එක ගානේ අරගෙන කපලා ඒව ඇතුලේ තියෙන විටමින් E ඔයිල් එක බොටල් එකට එකතු කරගන්න එක. එකතු කරාට පස්සේ බොටල් එක පොඩ්ඩක් රත් කරගන්න තියෙනවා නම් හොඳයි. මොකද එතකොට ඔයිල් දෙක මික්ස් කරගන්න ගොඩක් ලේසි. එහෙම නැත්නම් මේ විදිහට මික්ස් කරගන්න. ඊට පස්සේ මේ හදාගත්ත අයිබ්‍රෝ සීරම් එක ඇප්ලයි කරන්න බ්‍රෂ් එකක් ඕනි වෙනවා. සීරම් එක ඇප්ලයි කරන හැම වතාවකටම කලින් බොටල් එක හොඳට හොලවලා ගන්න. ඔයගොල්ලෝ ගාව ඇප්ලයි කරන්න මස්කාරා බ්‍රෂ් එකක් තියෙනවා නම් ඒක මේකට වඩා හොඳයි. ඊට පස්සේ සීරම් එක පරිස්සමින් හිමීට ඇප්ලයි කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ වැදගත්ම දෙයක් තමයි අයිබ්‍රෝස් උයි අයිලෑෂස් උයි හොඳට වෙලාව අරගෙන හිමීට පීරන එක. මේකෙන් වෙන්නේ කේශ මූලවලට රුධිරය හොඳින් ගමන් කරලා ශක්තිමත් වෙලා කේශ වර්ධනය උත්තේජනය වෙන එක. හරිම පරිස්සමින් කරන්න ඕනි වැඩක්. ඒක නිසා හිමීට වෙලාව අරගෙන කරන්න. මම හිතනවා සීරම් එක උදේ ඇප්ලයි කරනවට වඩා රෑ නිදා ගන්න කලින් ඇප්ලයි කරලා උදේ හොදලා යවුවොත් හොඳයි කියලා මම කරන්න බලාපොරොත්තු වෙන්නේත් එහෙම තමයි. කරලා බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඇත්තටම මට නම් මේක රියල් චැලෙන්ජ් එකක්. මොකද දවස් 30ක් ඔය වගේ දෙයක් එක දිගට කරනවා කියන්නේ මං ඕවට හරිම කම්මැලි. හැබැයි ප්‍රොමිස් මම මේක චැලෙන්ජ් එකක් විදිහට අනිවාර්යෙන්ම කරනවා. දැන් තව විනාඩි 2-3ක් අරගෙන අයිබ්‍රෝස් දෙක හොඳට මසාජ් කරන්න. ඔය මං කරන විදිහට අයිබ්‍රෝ එකේ මුල ඉඳන් අගට විනාඩි 2ක් විතර හොඳට හිමීට ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න නැතුව මසාජ් කරලා ආය අයිබ්‍රෝ එකේ අග ඉඳන් මුලට මුල ඉඳන් අගට විනාඩි 2ක් විතර මසාජ් කරන්න. අන්තිමටම තව එක පාරක් පීරලා නවත්තන්න. කරන්න තියෙන්නේ ඔච්චරයි. වැදගත්ම දේ දවස් 30ක් එක දිගට කරන එක. ඔන්න එහෙනම් මං අතේ ඉඳන් පටන් ගන්නවා. අපි බලමු මේකෙන් රිසල්ට් එකක් තියෙයිද කියලා. චැලෙන්ජ් එක යන්නේ කොහොමද කියලා මං සැරින් සැරේ අප්ඩේට් එකක් දෙන්නම්. එතකන් channel එක subscribe කරලා තියාගන්න.
ගිහින් එන්නම්. බයි.